හායි යාළුවනේ මසුන් නැති කෙන විනෝදාංශයක් කරගත් ඕගොල්ලෝ වෙන වෙන්ගුණු පිස්කේස් YouTube channel එකට ගොඩක් සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද මම ආවා අලුත් වීඩියෝ එකක් කරන් කාලෙකින්. ඉතින් මම ඔයගොල්ලෝ ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා මගේ ෆයිටර් ලයින් ටැංක් එක ලයික් 20ක් හරි 30ක් හරි ආවොතින් වාස් කරනවා කියලා. දැන් මට ලයික් 60ක් 70ක් වගේ ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒකින්ද මම අද ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් වෙටි කලින් යමු අපේ වීඩියෝ එකට. යාළුවනේ මේ තියෙන නම ෆයිටර් ලයි ටැංක් එක. ඉන්න ෆයිටර්ලා. ගලුත් දෙල්ලා මේ පිනානේ. සේරම බොඳ වෙලා තියෙයි. මම මාල් ටික පෙන්නන්න ඕනෙලා පොඩ්ඩක් අස් කරගත්තා. ඉතින් දැන් අපි අනිකට දැන් මේ වීඩියෝ එක ඔයගලන්ට බෝරින් වෙනවා මම මේ අස් කරගෙන ඉන්න එක පෙන්නුවොත් මම මේ ගල්ුයි ගසුයි සේරම අස් කරගෙන ඔයගලන් හම්බ වෙන්නේ නම්. දැන් එළියත් වැඩි මොකද? ගන්න පැහැදිලි. එහෙනම් මේ බ්ලර් වෙලා මේ තැන් තැන් මේ පේන දියරසේ වල ෆිල්ටරේ මම දැන් අර කිව්වා වගේ හරියට ගල් ටිකක් කරන් ඔයගොල්ලෝ හම්බෙන්නේ නම්. ඔන්න ඉතින් මම ගල් ටික අස් කරා. ගල් අස් කරපු හේතුව කිව්වොත් දැන් මේගොල්ලෝ දැන් අල්ලනකොට මේගොල්ලෝ දැන් ඔය මේගොල්ලන්ගේ මේ දැන් මේගොල්ලෝ තියෙ තුනි හමන්නේ මේගොල්ලෝ කරපොතුවත් මොකුත් නැහනේ. ඒකට අර ගල් වලට දැන් මේවට මෙතින් මම අස් කරපු ටික ඒවට හීරිලා මෙයාගේ හැම ඩැමේජ් වෙන්න පුළුවන්. මේ යාළුවෙක් ඉන්න. ඉතින් අනනිත් එක්කෙනා මේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම දැන් මේක අස් කරේ. දැන් මේකත් කල්ල යනවා. මොකද මාළු වල මුට මේගොල්ලන්ට මාළු විශ්යන්න තියෙන්නේ. ඉතින් මම මේකයි ලයිට් එකයි ගලවගෙන එන්නම්. එහෙනම් මං අනිකට මේ ටික ගලවගෙන එන්නම්. ඉතින් යාළුවනේ ඔන්න මම ගෙනාවා බගට් එකක්. මම බැලුවා ගොට්ටෙන් අල්ලන්න බෑ. අතින් තමයි අල්ලන්නේ එන්නේ. මේගොල්ලෝගේ පරිසරයෙන් අල්ල ගන්න. ඩැමේජ් කරන්න බෑනේ. මෙයාලගේ හැමේ අර සෙවල වගේ දෙයක් තියෙනවලු ඒක මාළු වගේ. ඒ කොලියට ඉන්නේ ඒක නිසා අර වැඩියෙන් අල්ලන්නේ නැතුව ලාවට අල්ල ගන්න. පෙන්න දෙන්න. අල්ලගෙන මම අනිකට ඔයගොල්ලෝ හම්බ වෙන්නේ නැන්නම්. ඔන්න මං ඉතින් වතුර භාගයයි යස් කරේ. මොකද කිව්වොත් දැන් මම අලුතෙන් වතුර දාලා ඉන්න ඕනේ නැහැ. මම මෙහෙම අර මැග්නට් එක අරගෙන මේක අපිට උලා ගන්න පුළුවන්. මම අනිකට මැග්නට් එක අරගන්න. පොඩ්ඩක් මම අර කැලේ විතර මේක විතර අරගත්තේ. මෙහෙම අරගෙන මේ වතුර එකෙන්ම අර අපිට කරගන්න පුළුවන්. එතකොට වෙන වතුරද දාන්න ඕනේ නැහැ. මම අනිකට දැන් අර කලින් කිව්වා වගේ දැන් ගලුත් අස් කරාම මේ ගලුයි දැන් මේ ගල් නෑමුකුත් වතුරත් භාගයක් අස් කරලා මේකත් හොදගෙන අනිකට එන්නම්. ඔන්න ඉතින් මම තේරම හොදගෙන ආවා. මෙතන ගලුයි ගස් සේවරිය තියෙනවා. මෙතන ගල් ටික තියෙනවා. ඉතින් මේකේ ගල් වෙනවනේ. ඉතින් දැන් මම මේක ටිකට දාගන්නම්. ඔන්න ඉතින් මම දාගත්තා පේනවනේ. ඊට පස්සේ මුලින්ම ෆිල්ටර් එකයි කරගෙන ඉන්නේ දා. ෆිල්ටර් එක හොදගත්තා බලවලා. මේක පොඩ්ඩක් වෙලා යනවා. මේක හයි කරන්න මං අනිකට මේක හයි කරගෙන එන්නම්. ඔන්න ඉතින් මං හයි කරා. මේකේ ඔක්සිජන් මං දාන්න ගියේ නෑ. ඒකේ හේතුවක් තමයි මේකේ කැඩිලා තියෙන. මෙතන කෑල්ල ඔක්සිජන් බටේ කරන්න බෑ. අනිත් එක ඉතින් මේකලා ඔක්සිජන් වලට පුරුදු කරත් නැති වුණොත් මැරෙන්න පුළුවන් නේ. ඒක නිසා දැන් අපි ගල් ටික දාගමු.
ඔන්න ඉතින් හරි. දැන් අපි ඒකට වතුර ටික පුරවගමු. ඔන්න මම වතුර පිළිවෙම මෙහෙම එතනට වතුර ටික දැම්මා. ඉතින් බේරන ලස්සනට තියෙනවා. අපි මේකට මාල් ටික මේ ටැංකියේ වියදරුවට ගෙනිහිල්ලා මාල් ටික දාමු. ඕන්න ඉතින් මම ලයිට් එකක් දාගත්තා. ටික වෙලාවක ඔක්සිජන් එක දාලා තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ පේන්නේ නැහැ. හරි. ඉතින් මම ඔයාලට පොඩි දෙයක් කියනවා. ඉතින් ඒක තමයි මේ ලයිට් එක තියෙන්නේ. මේ ලයිට් එක හැමදාම දාලා තියන්න එපා මේ වගේ ඉම්පෝර්ටඩ් ටැංක් එකක් වුණා මොනවා කරා. මොකද කිව්වොත් දැන් ආලුවක් වැටුණා මේක LG බෙදෙනවා. LG කියන්නේ කොළ පාට වෙනවනේ. මේ කියන්නේ වතුර කොළ පාට වෙන්නේ නැහැ. මේකේ තියෙන අර වීදුරුව කොළ පාට වෙනවා. ඒක නිසා මේක හැමදාම දාලා දෙන්න බා පොඩි වෙලාවක් රැට ඔෆ් කරලා තියන්න. ඉතින් දැන් අපි මාල් ටිකව ඇක්වමේට් වෙන්න දාගමු. ඔන්න ඉතින් යාළුවනේ දැන් ඔයාලා බලන්නේ නැති මං හිතුවේ මාළු ගෙනාද කියලා. නෑ මම මාළු ගෙනාවේ නෑ. අර මේ ඉන්නේ අර එදා අපි බකට් එකට දාන මාළු ටික තමයි. මං ඉතින් දැන් මේකට මේගොල්ලෝ ඇක්වමේට් වෙන්න දාන්න අමාරු මේ පේනවනේ. පොඩි කට වගේ එකක් තියෙන්නේ. ඒක නිසා තමයි මේක ගෙනාවේ. මේකට දාන්න පුළුවන් පේනවනේ. දැන් අපි මෙයාලව මේ ඇක්වමේට් වුණාම මේ ටැංකියට දාගමු. ඔන්න ඉතින් මම දැන් මේගොල්ලෝ ඇක්වමේට් වෙන්න තිබ්බා. දැන් අපි මේගොල්ලෝව ටැංකියට දාගමු. ඔන්න දැන් දාගමු. ඔන්න ඉතින් අදට ඔච්චරයි මාළු ටැංකිය අස් කරා හොඳයි නම් ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. ඉතින් මෙන්න කොල්ලෙක් ඉන්නේ ඔය ගෙඩියා. ඔය ඉන්න මේ කකුල හපනවා. ඉතින් අපි ගිහින් එන්න.